හයි ටෙක්ලාස් ඔයාලා මෙගලා ඉන්නේ ඔෂරේ YouTube channel එකත් එක්ක කියන තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් එක්ක. ඉතින් මුලින්ම කියන්න ඕනේ ටික කාලයක් වීඩියෝස් දාන්න බැරි වෙලා තියෙනවා. දැන් සති 3කින් විතර තමයි වීඩියෝස් දාන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් අද මම වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2025 12 වෙනි මාසේ 5 මම දන්නේ නැහැ මේ කවද දිහාට අප්ලෝඩ් වෙයිද කියලා. මම දානවා try කරන උපරිම ඉක්මනට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ channel එක ඔයාලා දකින්න ඇති thumbnail එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි channel එකේ logo එකක් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඔයා බැලුව නැත්නම් යට බලන්න මේ දැන් මෙතනින් දාලා තියන්න. අද අපි කතා කරන්න යන්නේ කොහොමද මෙන්න මේ Affinity කියන software එක download කරගන්නේ කියලා. මොකද දැන් මේක ගොඩක් එලා තියෙනවා. ගොඩක් graphic designers Photoshop නැතුව ඒක use කරන්න කියලා මේ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දන්නවා මම වීඩියෝ කරන ගොඩක් පරක්කු වෙලා. ඉතින් මම හිතුවා පරක්කුල හරි වාට මේ වීඩියෝ කරන්න ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම මෙන්න මේ වීඩියෝ කරන්නේ. ප්‍රධානම හේතුව අපි එන ඉතින් වැඩි කතාවක් දියමු අද වීඩියෝ එකට. වීඩියෝ එක මතක් කරගන්න channel subscribe කරන්න බැරි නම් මතක් කරලා channel එක subscribe කරන්න ඉතින් like එකක් දාන්න වීඩියෝ share කරන්න. එන ඉතින් යමු අද වීඩියෝ එකට. Welcome to Oceanic YouTube channel. හරි දැන් අපි නම් බලමු කොහොමද මෙන්න මේ software එක download කරගන්නේ කියලා. හරි දැන් මම මුලින්ම කරගන්න තියෙන්නේ ඔයා කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඊට පස්සේ ඔයාලට සර්ච් කරගන්න තියෙන්නේ Affinity කියලා මම මෙතන සර්ච් කරගන්නවා සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මුලින් මේ සර්ච් රිසල්ට් එකේ Affinity Professional Creative Software Free for Everyone කියලා ඉතින් ඔයා මතක තියාගන්න මෙන්න මේ ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකට යන්න මොකද නැත්තම් වෙන වෙන software එකට ගිහලා ඔයා ස්කෑම් අහු වෙන්න පුළුවන් ඒ නිසා මතක් කරලා මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න මම ඔයාලට නැත්තම් description එක වගේම පළවෙනි print comment එකේ මේකේ link එක දාලා තියෙනවා හරි ඊට පස්සේ ඔයාලා මෙතන Affinity by Canva කියලා ගහලා තියෙනවා වෙබ්සයිට් එකේ මේ විදිහට විස්තර ටැග් එකේ දාලා තියෙනවා ඔයාලට මෙතන උඩින්ම පෙන්නේ get Affinity කියලා අන්න එක පාරක් ක්ලික් කරගන්න ඒක ක්ලික් කරාට පස්සේ sign up to download කියලා පේනවා $0 free කියලා තියෙනවා Affinity by Canva කියලා මෙතන ආයෙත් ගහලා තියෙනවා ඉතින් ඔයාලට මෙන්න මේක download කරගන්න කලින් මෙන්න මේ වෙබ්සයිට් එක sign up වෙලා ඉන්න ඕනේ ඔයාගේ Canva account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ Canva account එකට මේකට log වෙන්න ඉතින් මම මෙන්න මේ sign up to download කියලා එකපාරක් ක්ලික් කරගන්නවා ඊට පස්සේ දැන් මට නම් Canva account එකක් තියෙන නිසා මට මෙතන continue කියලා පෙන්නනවා ඔයාලට නැත්තම් ඔයාලට Canva account එකක් හදාගන්න පුළුවන් නැත්තම් ඔයාලට Google account එක use කරලා මේකට log වෙන්න පුළුවන් මම මෙතන මෙන්න මේ continue කියන එක පාරක් ක්ලික් කරගන්නවා ඉතින් ඊට පස්සේ මට මෙන්න මේ විදිහට වෙන්න download Affinity කියලා ඉතින් ඔයාලට මෙතන Mac OS වලට වගේම මේක Windows වලටත් use කරන්න පුළුවන් ඉතින් මම Mac OS download කරගන්න ඕන මේක මෙන්න මේ download for Mac කියන එක පාරක් click කරලා මේක download කරගන්න පුළුවන්. ඔයා මේක Windows එකට download කරගන්නවා නම් මෙතන වලට පොඩි ඉරි කැලලක් තියෙනවා. ඒක click කරලා MSI ඇරලා AXE64 bit කියන එක download කරගන්න ඕනේ. normal machine එකකට සාමාන්‍ය install කරගන්න ඕන. ඉතින් දැන් මම ගා Windows machine එකක් තියෙන නිසා මම මෙන්න මේ MSI AXE64 bit කියන එක පාරක් click කරලා මේක download කරගන්නවා. ඉතින් ඔයාලට මේක බැලුවොත් MB 614ක විතර ෆයිල් එකක් තමයි එන්නේ. අපි එනම් මේක ඩවුන්ලෝඩ් වෙච්චාම බලමු කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. හරි. දැන් මම Affinity කියන software එකේ exe ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට මේක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ මෙන්න මේ Affinity exe කියන එක එකපාරක් ක්ලික් කරගන්න. හරි. දැන් මම මේක දැන්ටවත් මේ software එක මම ඉන්ස්ටෝල් කරන්න තියෙන නිසා මට මෙතන පෙන්නන්නේ uninstall කරන්න හරි repair කරන්න හරි. ඉතින් ඔයා මේක පළවෙනි සැරේට ඉන්ස්ටෝල් කරන්න ගෙනින් නම් ඔයාලට මෙතන install කියලා පෙන්නයි install කියලා පෙන්නන ගමන් ඔයාගේ මේක install වෙන path එක පෙන්නයි. ඉතින් ඔයාලට path එක change කරගන්න ඕන නම් ඉතින් path එක change කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක install දීලා install කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් පේනවා ඉතින් මෙන්න විදිහට software එක මම install කරන් තියෙනවා. ඉතින් දැන් මම මේක ඩබල් ක්ලික් කරලා මේක ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් Photoshop වලට සමාන පොඩ්ඩක් login interface එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක ලස්සන ඉන්ටර්ෆේස් එකක් මෙතන by Canva කියලා ගහලා තියෙනවා Affinity by Canva කියලා. ඉතින් මේක load වෙනවා. අපි නම් බලමු මේක open වෙච්චාම මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේක පළවෙනි සැරේට මේක open කරන්න ගෙනෙන්න නම් ඔයාලට මෙන්න මේ විදිහට මේක log වෙන්න කියලා පෙන්නයි. ඉතින් ඔයාලට කලින් website එකට log වෙච්ච email එකෙන් ඔයාලට මේකට log වෙන්න පුළුවන්. ඉතින් මම මෙතන login or sign up කියන එක පාරක් click කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ web browser එකේ මෙන්න මේ විදිහට වෙනම tab එකක් විදිහට මේක open නේ. ඔයා දැන්ටම තර වෙබ්සයිට් එකට log වෙලා ඉන්නේ. ඒක නිසා ඔයාලට මෙන්න මේ continue කියන එක බලලා මේකෙන් log වෙන්න පුළුවන්. නැත්නම් ඔයා වෙන account එකකින් මේක log වෙන්න ඕන. මෙන්න මේ switch account කියන එක දීලා ඔයාලට පුළුවන් මේකට වෙන account එකකින් log වෙන්න.
ඉතින් දැන් මම මෙන්න මේ ඊමේල් එකෙන් මේක ලොග් වෙන නිසා මම මෙන්න මේ කන්ටිනියු කියන එක පාරක් ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේක ඕපන් කියලා මෙතනින් දෙන්න තියෙන්නේ. ඉතින් ඕපන් දුන්නාට පස්සේ මේ Affinity window එක ආයෙත් මේ විදිහට ඕපන් වෙනවා. ඊට පස්සේ පොඩි වෙලාවක් යනවා කියලා ලයිසන් කරන්න. ඉතින් මේ විදිහට කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට වෙල්කම් ස්ක්‍රීන් එකක් එක්ක මෙන්න මේ විදිහට හෝම් එක මේ විදිහට ඕපන් වෙලා තියෙනවා. ඉතින් මම මේ කලින් මෙන්න මේ ඊමේල් එක දාලා වැඩ කරපු ෆයිල්ස් මෙතන තියෙනවා. එතනන්නේ ඔයාගේ ඊමේල් එක නම දාලා මෙතන වෙල්කම් කියලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඉතින් දැන් මම මේකේ සයිස් එක ගැන කම්පෙයාර් කරොත් ඔයාලට පේන ඇති මෙන්න මේ Photoshop එකේ 3.41 GB තියෙනවා. එතකොට මෙන්න මේ Affinity එකේ 1.40 GB තියෙනවා. ඉතින් අපි මෙන්න මේක දැන් Affinity අපිට vector files උයි එතකොට pixel files උයි දෙකම වැඩ කරන්න කියන්නේ Illustrator එකේ කරන වැඩයි Photoshop එකේ කරන වැඩයි දෙකම එක එක කරන්න පුළුවන් නේ. එතකොට එහෙම බලුවොත් මම මෙතන Illustrator එක install කරලා තියෙනවා. Illustrator එකත් 1.38 GB එනවා. ඉතින් මේ දෙකම එකතු කරපුවාම මම හිතනවා මෙන්න මේ Affinity එකේ පොඩි මිඩක් තමයි ගන්න මේකේ වැඩ කරන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ වල ගොඩක් වැදගත් වීඩියෝවක් එන්නේ නැති කියලා. ඉතින් ඉස්සරහට මේ වගේ ගොඩක් වීඩියෝස් දිගට මං කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒක නිසා මතක් කරලා channel subscribe කරලා තියාගන්න. ඔව් මං දන්නවා ඉතින් දැන් මාසයක් විතර වීඩියෝස් දාන්න නැතුව තියලා තමයි මම මේ බොරුවට subscribe කරන්න කියලා කියන්නේ. ඒත් කමන්න subscribe කරලා තියාගන්න. මං ඉස්සරහට මේ වගේ ගොඩක් වැදගත් content කරන්න හිතන් ඉන්නවා. ඉතින් මං ඉස්සරහට ඊළඟ වීඩියෝ එකෙන් කරන්න හිතන් ඉන්නේ මේ Affinity එක Photoshop එකත් එක්ක compare කරලා බලන්න. මේක ඇත්තටම free use කරද්දී අපිට Photoshop එකට වැඩ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් දැන්ට මම මේක Photoshop සම්මට Photoshop තරම් මේක නෑ. හැබැයි මම මේකේ ගොඩක් කරලා vector files edit කරලා තියෙන. ඒ කියන්නේ Adobe Illustrator එකේ කරන වැඩ මම මෙන්න මේ Affinity එකෙන් කරලා තියෙනවා. ඉතින් මගේ experience එක මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට share කරගන්න හිතන් ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි මේ channel එක subscribe කරලා තියාගන්න කියන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් ඔද වීඩියෝ එකක් එන්නේ නැති කියලා. ඉතින් එහෙනම් මේ වගේ තවත් interesting වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම වෙනන් සුබ දවසක්.